සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා සියලු දෙනාටම. ඉතින් වෙනද වගේම අදත් වෙදනෙත YouTube channel එකෙන් මම ආවේ ඔයාලගේ ජීවිතයට වැදගත් වන වීඩියෝ එකක් අරගෙන. වීඩියෝ එක පටන් ගන්න කලින් මතක් කරන්නම් දැනටමත් ඔයා අපේ YouTube channel එක subscribe කරලා නැත්නම් පහළ තියෙන bell icon එක click කරලා දිගටම අපිත් එක්ක රැඳී සිටින්න. ඔයාලා ප්‍රෙෂර් හැදුණු ලෙඩ දැකලා තියෙනවද? මොන ප්‍රෙෂර් එකද? අඩු ප්‍රෙෂර් එකද නැත්නම් වැඩි ප්‍රෙෂර් එකද? මම මෙහෙම ඇහුවේ සමහර patientsලා ඩොක්ටර් ළඟට ඇවිත් අහනවා දැන් ඔයාට ප්‍රෙෂර් එක තියෙනවා කියලා කිව්වම එයාලා අහනවා ඩොක්ටර් මට තියෙන්නේ අඩු ප්‍රෙෂර් එකද නැත්නම් වැඩි ප්‍රෙෂර් එකද කියලා. සමහරව අහනවා ලේ අඩු ප්‍රෙෂර් එකද මට තියෙන්නේ කියලා. ඒ නිසා අද අපි කතා කරනවා මේ අඩු ප්‍රෙෂර් ලෙඩේ පිළිබඳව. අපි මුලින්ම බලමු ඇඟේ ප්‍රෙෂර් කියන්නේ මොකක්ද කියලා. ඔයා ප්‍රෙෂර් එක ගැන දන්නවනම් අගයන් දෙකකින් තමයි වෛද්‍යවරු ප්‍රෙෂර් එක ලියන්නේ. 120යි 80යි 130යි 80යි මේ වගේ අගයන් දෙකකින් තමයි ප්‍රෙෂර් එක ડોක්ටර් අපට ලියලා දෙන්නේ. මේ අගයන් දෙක මොකක්ද? වැඩි අගය තමයි අපි දැන් 120යි 80යි කියලා බලමුකෝ. එතකොට 120 සිස්ටොලික් බ්ලඩ් ප්‍රෙෂර් කියලා කියන්නේ හાર્ට් එක සංකෝචනය වෙන අවස්ථාවේ හાર્ට් එක කොන්ට්‍රැක්ට් වෙන අවස්ථාවේ රුධිර නාලවල තියෙන ප්‍රෙෂර් එක. ඊට පස්සේ පොඩි අගය 120යි 80යි කිව්වොත් 80 කියන අංකය ඒ අගය වෙන්නේ හાર્ට් එක ලිහිල් වෙන අවස්ථාවේ රුධිර නාලවල තියෙන ප්‍රෙෂර් එක. එතකොට රුධිර නාලවල අපේ ශරීරයේ ප්‍රෙෂර් එක විචලනය වෙන්නේ ඔය වැඩි ප්‍රෙෂර් එකයි අඩු ප්‍රෙෂර් එකයි අතරේ. 120 හා 80 අතරේ. ඒ අවස්ථාවන් දෙකම වෛද්‍යවරුන්ට ඔබේ අතට කප් එකක් දාලා බලා ගන්න පුළුවන්. එතකොට කෙනෙක්ගේ ඒ සාමාන්‍ය අගය අපි කියනවා 120යි 80යි වගේ සාමාන්‍ය අගයක තියෙන්න ඕනි කියලා. ඊට වඩා වැඩි වෙන අවස්ථාවකදී 140 150 වගේ වැඩි වෙන අවස්ථාවකදී වෛද්‍යවරු ඔබට නිර්ණය කරනවා ප්‍රෙෂර් එක වැඩි වෙලා කියලා. අපි ඒ ලෙඩේට කියනවා අධිරුධිර පීඩනය කියලා. එහෙම නැත්නම් high blood pressure කියලා. අපි තවත් දවසක කතා කරමු මේ අධිරුධිර පීඩනය ගැන. අධිරුධිර පීඩනය කියන්නේ මොකක්ද? ඒක හඳුනගන්නේ කොහොමද? ප්‍රතිකාර මොනවද කියලා අපි ඉදිරියට කතා කරමු. මම අද කතා කරන්නේ අර සාමාන්‍යයට වඩා අඩු ප්‍රෙෂර් එක. අඩු ප්‍රෙෂර් ලෙඩේ කියලා ගොඩක් අය කියන්නේ අන්න ඒ ලෙඩේ ගැන. අපේ ඇඟේ ප්‍රෙෂර් එක රුධිරය පීඩනය අඩු වෙන වෙලාවල් තියෙනවා. ඒ මොන වගේ අවස්ථාවන් වලද කියලා අපි දැන් දන්නවා. සාමාන්‍ය ප්‍රෙෂර් එක කියලා කියන්නේ 120ත් 80ත් වගේ ගණනක් කියලා. මීට වඩා අඩු වෙන්න පුළුවන් ගර්භණී කාලයේදී. ඒ කාලයේදී විවිධ හේතු තියෙනවා. අපේ ශරීරයේ රුධිර පීඩනය අඩු වෙන්න. ඊට පස්සේ අපට උණ රෝගයක් වගේ හැදිලා තියෙනවා නම් ඊට පස්සේ අපට කාලයක් තිස්සේ පාචනය වගේ රෝගයක් තිබුණොත් මේ වගේ අවස්ථාවන් වල අපේ ඇඟේ රුධිර පීඩනය අඩු වෙන්න පුළුවන්. තව හෘද රෝග හැදුනොත් හෘද රෝගයක් හැදිලා තියෙන අවස්ථාවක වෛද්‍යවරුන් බලලා ඉවර වෙලා කියනවා ඔයාට දැන් රුධිර පීඩනය ටිකක් අඩු වෙලා තියෙන්නේ කියලා. ඒ වගේම සමහර රෝගීන් ප්‍රෙෂර් බෙහෙත් අධික රුධිර පීඩනයට දෙන බෙහෙත් පෙති වැඩිපුර ගත්තම වැඩිපුර මාත්‍රාවක් ගත්තොත් ඒ අයගේ රුධිර පීඩනය අඩු වෙන්න පුළුවන්. සමහර අවස්ථාවන් වල දුර දුවන්න හුරු වෙලා ඉඳපු අය ඒ අයගේ වැඩිහිටි කාලයේදී බ්ලඩ් ප්‍රෙෂර් නම් සාමාන්‍යයෙන් අඩු වෙන්න පුළුවන්. නමුත් හෘදයේ ගැහීම ගොඩක් ඒ අයට අඩු වෙන්න පුළුවන්. ඉතින් ඒ වගේ අවස්ථාවක තමයි අපේ ශරීරයේ රුධිර පීඩනය අඩු වෙන බව වෛද්‍යවරුන් නිර්දේශ කරන්නේ. එතකොට අපේ ඇඟේ ප්‍රෙෂර් එක අඩු වෙලා තියෙන වෙලාවක අපිට දැනෙන්න පුළුවන් කලන්තේ ගතිය, මහන්සිය, වැඩක් කරගන්න බැරි ගතිය වගේ ලක්ෂණ දැක ගන්න පුළුවන්. දැන් උණ රෝගයක් වගේ තිබිලා ඒ රෝගයේ ලක්ෂණ තියෙනවා. ඒ වගේම පාචනය වගේ රෝගයක් තිබිලත් ඒ රෝගයේ ලක්ෂණ අපිට දැක බලා ගන්න පුළුවන්. එතකොට වෛද්‍යවරු මේ අවස්ථාවේදී ප්‍රෙෂර් එක බලලා ඉවර වෙලා කියනවා ඔයාගේ දැන් ප්‍රෙෂර් එක අඩු වෙලා කියලා.
හැබැයි මේ ප්‍රෙෂර් එක අඩුයි කියන එක අඩු ප්‍රෙෂර් කියන එක රෝග ලක්ෂණයක් විතරයි. තවත් රෝගයක් එක්ක ගැලපෙන රෝග ලක්ෂණයක් විතරයි. එතකොට ඒ කාරණය රෝගයක් විදියට අපට කිසිම වෙලාවක සලකන්න බෑ. අඩු ප්‍රෙෂර් ලෙඩක් මට මෙන්න මේ ප්‍රෙෂර් එක හැදුනම ගොඩක් අය අහන ප්‍රශ්නයක් තමයි මම කලින් කිව්වේ අඩු ප්‍රෙෂර් එකද වැඩි ප්‍රෙෂර් එකද කියලා. ඒ වගේ අඩු ප්‍රෙෂර් ලෙඩක් ඇත්තේ නැහැ. වැඩි ප්‍රෙෂර් ලෙඩක් තියෙනවා. නමුත් ප්‍රෙෂර් එක අඩු වෙන ලෙඩක් නැහැ. ඒක තවත් රෝගයක ලක්ෂණයක් විදියට තමයි අපිට හඳුනා ගන්න පුළුවන්. කවදා හරි කෙනෙක් ඇහුවොත් ඔයාගෙන් අඩු ප්‍රෙෂර් එකද වැඩි ප්‍රෙෂර් එකද කියලා වැඩි ප්‍රෙෂර් එක අධික රුධිර පීඩනය කියලා එකක් තියෙනවා. ඒකට අපි දීර්ඝ කාලීනව ප්‍රතිකාර ගන්න ඕනේ රෝගය පාලනය කරගත්තේ නැතොත්. අඩු ප්‍රෙෂර් ලෙඩේ කියලා රෝගයක් නැහැ. ඒක රෝග ලක්ෂණයක් විතරයි කියලා හොඳට මතක තියාගන්න ඕනේ. ඉතින් මේ වගේ වීඩියෝ ඔයාලටත් දැනගන්න අවශ්‍ය නම් අපේ වෙදනිත YouTube channel එක දිගටම subscribe කරලා තියාගන්න. සියලු දෙනාටම සුබ දවසක්.